සල්ලිය මට මහා මෙහෙම මහත්තයෝ මේක අවශ්‍ය මහත්තයා මට මේක අයිති මට මම මේක දාන්නේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න. අපේ රටේ ජීවත් වෙනකොට අපි වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕන ආගම රකින්න හදනුන්ගෙනුයි ජාතිය රකින්න හදනුන්ගෙනුයි මිනිස්සුන්ට සාධාරණය කරනවා කියලා පෙන්වන්න හදනුන්ගෙනුයි කියලා මම කිව්වොත් ගොඩක් කට්ටිය ඒකට එකඟ වෙයි. මේ ආණ්ඩුව පත් කරගන්නකොට හැමෝම බලාපොරොත්තු වෙන්නේ හොරකම දූෂණය නවතින නීතිය ආධිපත්‍ය සුරකින්න සිස්ටම් චේන්ජ් එකක්. සිස්ටම් චේන්ජ් කෙසේ වෙතත් ආණ්ඩුව චේන්ජ් වෙච්ච දවස් ඉඳලා අපිට රට වටෙන් අහන්න හම්බෙන දෙයක් තමයි අපි මේ ආණ්ඩුවට ඡන්දෙ දුන්නේ මෙහෙම කරන්න නෙවෙයි ඡන්දෙ දීපු අපිටම ආණ්ඩුවෙන් මෙහෙම කරන එක වැරදි කියන එක. මෙහෙම කියන්නේ කවුද? හොරෙන් වැලි ගොඩ දාන මිනිහගේ තිත් පොළ වැටලුවම, හොරෙන් ගස් කපන මිනිහගේ කොට ටික ඇල්ලුවම, කසිපු පෙරණ එකගේ කසිපු අඩියට පොලිසියෙන් පැන්නම කල්ලිකුත් වෙච්ච බඩු විකුණන මුදලාලිගේ කඩේට PHI ආවම රජයෙන් පඩි අරන් මෙලෝ වැඩක් නොකර පිනට කකා ඉන්න උන්ට හරියට වැඩ කරන්න කිව්වම හොරට ඕටි ගන්න උන්ට ෆින්ගර්ප්‍රින්ට් මැෂින් හඳුන්වා දෙන්න ගියාම මිනිස්සු සූරං කරන ත්‍රිවිල් මාෆියාව නවත්තන්න ගියාම බස්වල ඉතුරු රුපියල් හොරා කන්න පුරුදු වෙලා ඉන්න උන්ට කාඩ් පේමන්ට් හඳුන්වා දෙන්න ගියාම වගේ වෙලාවල් වලට මේ රටේ කරන්න තියෙන පාහරම වැඩ කරලා ජීවත් වෙන උන්ගේ කටවල් වලින් ඇහෙන වචන ටිකක් තමයි ඒ. එතකොට මිනිස්සු සිස්ටම් චේන්ජ් කියලා බලාපොරොත්තු වෙලා තියෙන්නේ මැතියම දීලා හොරා කන එක නවත්තලා Tamanට හිතේ හැටියට හොරා කන්න ජඩ වැඩ කරන්න අවස්ථාව ලබා දෙන එකද? එහෙම නැත්නම් සාමාන්‍ය මිනිස්සෙක් ඉඳලා කෝටිපතිය දක්වා හැම මිනිස්සෙක්ටම එක එක චණ්ඩිගාව දෙකට නැවෙන්නේ නැතුව සාධාරණව ජීවත් වෙන්න පුළුවන් රටක් හදන එකද? අදාරන් ආවෙත් Taman ඡන්දෙ දීපු ආණ්ඩුවෙන් Tamanට ඕන විදියට නීතිය නවල දෙන්න ඕන කියලා විතරක් නෙවෙයි Taman අනිත් මිනිසුන්ව අපහසුතාවයට පත් කරලා අනිත් මිනිසුන්ගේ ජීවිත අනතුරේ දාලා කරන්නේ හෙනම සේවයක් කියලා හිතන කපටි කුපාඩියගේ කතාවක්. මේ වීඩියෝ එක බලලා ඉන්නකෝ. ඒ කියන්නේ දැන් සේල් එක දාන්න එපානේ. කියන ඔයසි මහත්තයාගේ සේල් එක දාන්න එපා කියලා. මං කියන්නේ එපා කියලා. මොකද මේක නෑ මේ අපි ඉතින් සේල් එක දැම්ම කියලා අපිට මේක අවුලක් වෙන්නේ නැහැ ඉතින්. කියන්නේ මිනිස්සුන්ට වාසියක් හිතන්නේ දෙන්නේ 150. කොහොල මේක නා JVP එකේ අලුත් නීතියක්ද අය ඒක? ඒ කියන්නේ මේක මේ JVP එකෙන් දාපු නීතියක් ඒ? නෑ මම වෙළඳ සංගමේ ලේක. මාකන්දර වෙළඳ සංගමේ ලේක. මට අයියේ මෙහෙමයි. ආණ්ඩුව කතාව නෙවෙයි. මට දැන් එක්කෙනෙක් වෙනවා මෙතන දාන්න බෑ කියලා. මට මේක දැම්මයි කියලා ප්‍රශ්නයක් නෑ. හෙලෝ ඔව් සර්. ඔව් කියන්න සර්. හා? මොකද සර්? පාරේ නෙවෙයි මාත්තු ඇතුළේනේ තියෙන්නේ. එහෙමද? නෑ එහෙම මට මම මේක නතර කරලා දාන්න මට එහෙම සල්ලිය මට මහා මෙහෙමයි මහත්තයෝ. මේක අවශ්‍ය මහත්තයා මට මේක අයිති මට මම මේක දාන්නේ මිනිස්සුන්ට සාධාරණයක් වෙන්න. මිනිස්සුන්ට මේමයිද මහත්තයෝ මම මේක අවුරුදු 5ක් ඉඳන් මෙතන සේල් එක දානවා. මිනිස්සුන්ට කිසි කරදරයක් නෑ. හරි මම මේක නතර කරලා දාන්න. පාර නෙමෙයි මහත්තයා ඇතුලේ කරන්නේ මේක. ඇහුන්නේ මහත්තයෝ. හරි මහත්තයා හරි. මේ පොඩ කෑ ගන්න. මේ මට මේක මම මහත්තයෝ මට මේක හම්බ කරගන්න දෙයක් නැහැ. මම මේක එකට යක් අඩුවෙන් බඩු විකුණන්නේ. මේමයිද කලින් මම මේ පාර කරන්නේ නැහැ සේල් එකක් කරන්නේ ඉතින් කඩේ මේමයි මාතේ කඩේ පේමන්ට් එකේ දැන් මම කරන්නේ මේක. මේමයිද මිනිසුන්ට අසාධාරණ හම්බ කරන්න එක නෙමෙයි. දැන් සර් එකපාර උදයි ඔයාලා මේ දකින්න වීඩියෝ එකේ තියෙන මිනිස්සුන්ට වාසියක් කරන්න කියලා හිතාගෙන 150ක ඩිස්කවුන්ට් එකක් දීලා පේමන්ට් එකේ බඩු විකුණන්න හදන හරිම හොඳ මුදලාලි මහත්තයෙක් පේමන්ට් එකේ බඩු විකුණන්න එපා කියලා කියන මාකන්දුර පොලිසිය නිලධාරීන් එක ජනතාව වෙනුවෙන් සටන් කරන අවස්ථාවක්. මේ මහත්තයාට සල්ලි වැඩක් නැහැ. මේ මහත්තයා මේක කරන්නේ මිනිස්සු වෙනුවෙන්. මිනිස්සු වෙනුවෙන් ඔච්චරටම ලොකු ඉත්තෑවක් දුවනවා නම් මිනිස්සු යන පාර බ්ලොක් නොකර පදිකයන්ට යන්න තියෙන පේමන්ට් එක බ්ලොක් නොකර නීති විරෝධී වැඩ කරලා මිනිස්සු වෙනුවෙන් මේක කරන්න කියලා මිනිස්සුන්ව විකුණන්නේ නැතුව හිඟන්නෙක් වගේ පාරේ බඩු විකුණන්න නහයෙන් අඬන්නේ නැතුව සභාවට බදු කියලා කඩයක් දාගන්නකො මහත්තයෝ. කතා කරනකොට මාකන්දුර වෙළඳ සංගමේ
විකුණන්නේ ලේකම්. ඒ වුණාට බඩු විකුණන්නේ පාර මැද්දේ තියන්. මේ මීහරක දන්නේ නැහැ පාර බඩු විකුණන එක තහනම් උනේ මේ ආණ්ඩුවෙන් නෙවෙයි කියන එක. මෙච්චර කල් මේ වගේ කටේ සද්දෙන් එක එක දේශපාලුවන්ට අඹුව කියලා ගත්ත බලෙන් තහනම් කරලා තිබුණ එක 7-5කට ගණන් නොගෙන බිස්නස් කරපුන් හිතන්නේ මේ ආණ්ඩුවට ඡන්දේ දුන්නමත් ඒ වගේම නීති විරෝධී වැඩ කරන්න අවසර දෙන්න ඕන කියලා. මිනිස්සු සිස්ටම් චේන්ජ් කියලා බලාපොරොත්තු වෙන්නේ මේ වගේ රටේ නැති කතා කියලා නීතිය නවන එක නවත්තන එක මිසක් ඒවට උඩගෙඩි දෙන එක නෙවෙයි. OIC මහත්තයා ෆෝන් එකෙන් බොහොම පැහැදිලිව නීතියට අනුව කටයුතු නොකළොත් වෙන දේ ගැන කියප එකත් වටිනවා. ඇත්තටම මෙහෙම කාලකන්නින්ට උසාවියකට ගෙන්නලා මතක හිටින්න දනුවම් දෙනවා මිසක් හුරතල් කරලා හරියන්නේ නැහැ. මිනිස්සු වෙනුවෙන් කියලා මිනිස්සුන්ට යන්න තියෙන පාර නැති කරන මිනිස්සුන්ගේ ජීවිත අනතුරේ දාන මේ වගේ කාලකන්ණි වෙලඳු කොච්චරනම් අපේ රටේ ඉන්නවද? එහෙම උන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක වෙනකොට මේක මේ ආණ්ඩුවේ අලුත් නීතියක්ද කියලා අහලා ෂේප් වෙන්න දෙන්න ඕනද? පාර පදික වේදිකාව කියන්නේ රටේ හැම මිනිස්සයටම අයිති තැනක් මිසක් වෙළඳ සංගමයක ගූපුච්චම් කන හිඟන වෙලෙන්දෙට්ට අයිති තැනක් නෙවෙයි. පාරේ බිස්නස් කරන්න එපා කියන්නේ පාරේ බිස්නස් කරන්න එපා කියන එක මිසක් බිස්නස් කරන්න එපා කියන එක නෙවෙයි. ඕනම මිනිස්සෙට රටේ තියෙන නීති රීති අනුව ඕනම වෙළඳමක් කරන්න පුළුවන්. එහෙම නැතුව අපි ආණ්ඩුවට ඡන්දේ දුන්න කියලා Tamanට ඕන විදියට නීතිය නවල මගෝඩි වැඩ කරන්න දෙන්න බෑ. මේ වීඩියෝ එක දැක්කම ඔයාට මොකද හිතුනේ? මූ මේ මිනිස්සු වෙනුවෙන් හෙනම සමාජ සුබ සාධන වැඩක් කරනවා කියලා වීඩියෝ කරලා පෙන්නලා කරන්න හදපු කපටි වැඩේ අන්තිමට මුගේ පැත්තටම කැරකුණා නේද? මේ වගේ මරුසි දාලා තාමත් අපේ රටේ මිනිසුන්ව රවට්ටන්න පුළුවන්ද? ඡන්දේ දුන්න කියලා පොලිසිය රාජකාරියට බාධා කරන නීති විරෝධී වැඩ කරන අපතයන්ට දෙන්න ඕන දඬුවම මොකද්ද? ඔයාට හිතෙන හැමදේම අනිත් අයටත් බලන්න පහලින් කමෙන්ට් කරන්න. මේ වීඩියෝ එක ලයික් කරලා මේ ආණ්ඩුව විකුණන් කන්න හදන කපටියා මුළු ලංකාවටම පේන්න ෂෙයා කරන්න. මේ වගේ පජාති වැඩ කරන උන්ට අමුවෙන්ම අමතන අපේ හාලියා YouTube නාලිකාව subscribe කරලා තියාගන්න. ආයෙත් වීඩියෝ එකකින් හම්බෙමු. ජය වේවා.